විශ්ව අගාධේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝමව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා කවදාවත් හිතලා තියෙනවද පෘථිවිය කියන මේ විශාල නිල් ග්‍රහලෝකයේ කිසිම මිනිස්සෙක්ට පැවැත්මක් නැති නිරය වගේ දරුණු ඒ වගේම හිතාගන්න බැරි තරම් ලස්සන තැන් තියෙනවා කියලා. අද මම මේ වීඩියෝවෙන් ඔයාලට පෙන්වනවා සාමාන්‍ය ලෝකයෙන් එහා ගිය ස්වභාවික නිර්මාණ 5ක්. මේවා අපේ ඇස් දෙකෙන් දැක්කත් විශ්වාස කරන්න අමාරු තරම් අමුතුයි. ඒ වගේම ලස්සනයි. අපි ඒ දේවල් මොනවද කියලා හොයලා බලමු. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් විශ්ව අගාධය අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න. අංක 1 ගුල්ෆෝස් දියැල්ල. අපි ඉස්සරෝම යමු ලෝකයේ තියෙන අතිශය සුන්දර ඒ වගේම බලගතු දියැලක් බලන්න. මේ තමයි අයිස්ලන්තයේ පිහිටලා තියෙන ප්‍රසිද්ධ ගුල්ෆෝස් දියැල්ල. ගුල්ෆෝස් කියන්නේ රන් දියැල්ල කියන අර්ථය දෙන නම. මේ දියැල්ල සාමාන්‍ය දියැලි වගේ නෙවෙයි. මේ දියැල්ල යන මාර්ගයේ පියවර 3ක පඩිපෙළක් වගේ හැඩයක් පිහිටලා තියෙනවා. හීටා ගඟේ ජලය මීටර් 32ක් විතර ගැඹුරු පළුද්දකට කඩාගෙන වැටෙනකොට ඇතිවෙන දර්ශනය ඇත්තටම විස්තර කරන්න බැරි තරම්ම ලස්සන දර්ශනයක්. ගිම්හාන කාලයට තප්පරයකට ඝන මීටර් 141ක විශාල ජලකඳක් මේ හරහා ගලාගෙන යනවා. මේ දියැල්ල තියෙන ලස්සන විතරක්ම නෙවෙයි. සටනක් ගැන කතාවකුත් තියෙනවා. ඉස්සර කාලේ මේ දියැල්ලෙන් විදුලිය හදන්න විදේශීය ආයෝජකයන් උත්සාහ කළා. නමුත් සිග්විදුර් ටොමස් ඩොටීර් කියන නිර්භීත කාන්තාව මේ දියැල්ල බේරගන්න තමන්ගේ ජීවිතය පරදුවට තියලා සටන් කළා තියෙනවා. අද අපි මේ දියැල්ලේ සුන්දරත්වය විඳින්නේ ඒ නිර්භීත කාන්තාව නිසා. ඒ කාන්තාවට කරන ගෞරවයක් විදිහට ඒ කාන්තාවගේ පිළිරුවකුත් ස්ථාපිත කළා තියෙනවා. අයිස්ලන්තයට යන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම බලන්න ඕන ගෝල්ඩන් සර්කල් වල ප්‍රධානම තැනක් තමයි මේ ගුල්ෆෝස් කියලා කියන්නේ. චිත්‍රපට, සංගීත, වීඩියෝ වගේම වීඩියෝ ගේම් වලට පවා මේ සුන්දරත්වය අරගෙන තියෙනවා. ඉතින් කවදා හරි ඔයාලට අයිස්ලන්තයට යන්න අවස්ථාවක් ලැබුණොත් ගුල්ෆෝස් දියැල්ල ඔයාගේ ලයිස්තුවේ අනිවාර්යයෙන්ම තියාගන්න. අංක 2 දානකීල් අවපාතය. දෙවනියට අපි යන්නේ පෘථිවියේ තියෙන අතිශය අමුතුම තැනකට. ඒ තමයි ඉතියෝපියාවේ දානකීල් අවපාතය. මේක සාමාන්‍ය මිටිය අවතක් නෙවෙයි. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 125ක් පහළින් පිහිටලා තියෙන මේ ස්ථානය අප්‍රිකාවේ තියෙන පහළම ස්ථාන වලින් එකක්. විද්‍යාත්මකව බැලුවොත් මේක නුබියන් සහ දානකීල් කියන භූතටි දෙක එකිනෙකට ඈත් වෙමින් පවතින රිෆ්ට් එකක්. සරලවම කීවොත් මෙතනදී අලුත් සාගරයක් බිහිවීමේ මූලික ක්‍රියාවලිය අපිට දැක ගන්න පුළුවන්. මේ ස්ථානයේ තියෙන ඩාලෝල් කියන ගිනිකන්ද ඉතාමත්ම සුවිශේෂී. ඒක සාමාන්‍ය ගිනිකන්දක් වගේ ලාවා විසි කරන්නේ නැහැ. භූගතව තියෙන ලුණු තට්ටු එක්ක මැග්මා අන්තර්ක්‍රියා කරන නිසා පෘථිවිය මතු පිටට එන්නේ ඉතාමත් උණුසුම් සහ අම්ලමය ද්‍රව්‍යයන්. ඒ නිසා ඒ ස්ථානයේ විවිධ පාටවලින් සමන්විත ලුණු කඳු සහ පොකුණු දැක්කහම දැනෙන්නේ හරියට අපි වෙනත් ග්‍රහලෝකයකට ගියා වගේ. ඒ විතරක් නෙවෙයි. ඒ ස්ථානයේ තියෙන ගයෙට් අලේ පොකුණ ලෝකයේ තියෙන ලවණතාවයේ වැඩිම ජලතලයේ විදිහට හඳුන්වනවා. ඒ ස්ථානයේ ඇති උණුසුම නිසා එම ස්ථානය පෘථිවියේ වසර පුරා සාමාන්‍ය උෂ්ණත්වයේ ඉහළම ස්ථානයේ විදිහට සැලකෙනවා. මේ අద్භූත පරිසරය කොතරම් වැදගත්ද කියනවා නම් ජාත්‍යන්තර භූවිද්‍යා සංගමය විසින් මේක ලෝකයේ වැදගත්ම භූවිද්‍යාත්මක උරුමයන් 100 අතරට ඇතුළත් කරලා තියෙනවා. අංක 3 වයිට් හේවන් වෙරළ. තුන්වෙනියට අපි යන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සුන්දරම වෙරළ තීරයට. ඒ තමයි වයිට් හේවන් වෙරළ තීරය. කිලෝමීටර් 7ක් පුරා විහිදෙන මේ වෙරළේ තියෙන වැලි ලෝකයේ වෙනත් කිසිම වෙරළක දකින්න ලැබෙන්නේ නැති තරම් විශේෂයි.
මේ වැලිවලින් 98%ක්ම තියෙන්නේ පිරිසිදු සිලිකා. මේ සිලිකා වැලිවල තියෙන විශේෂත්වය තමයි ඉරේලිය කොච්චර තදින් වැදුනත් මේ වැලි රත් වෙන්නේ නැති එක. ඒ නිසා දවල් කාලයේ වුණත් පාවහන් නැතුව ඊටාම සබ පහසුවෙන් මේ වැලි උඩ ඇවිදින්න පුළුවන්. නමුත් මේ වැලි ඊටාම සියුම් නිසා දුරකථන සහ කැමරා වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට හානි වෙන්න පුළුවන්. පුරාණ කාලයේ නගාරෝ ජනතාව මේ ස්ථානයේ ජීවත් වුණත් 1879 දී බ්‍රිතාන්‍ය නාවික නිලධාරියෙක් තමයි මේ වෙරළට වයිට් හේවන් කියලා නම තිබ්බේ. 2017 දී ඇති වුණ ඩෙබී සුලිකුණාටුවෙන් වෙරළට හානි සිද්ධ වුණත් අද වන විට ඒ ස්ථානය නැවතත් ඊටාම දර්ශනීය විදිහට සංවර්ධනය කළා තියෙනවා. අද මේක ලෝකයේ හොඳම සහ පරිසර හිතකාමී වෙරළක් විදිහට විවිධ සම්මාන වලින් පිදුම් ලබලා තියෙනවා. ඉතින් ඔයාලට කවදා හරි ඕස්ට්‍රේලියාවට යන්න අදහසක් තියෙනවා නම් වයිට් හේවන් වෙරළේ වැලි උඩ ඇවිදින එක ඔයාගේ ලයිස්තුවේ අනිවාර්යයෙන්ම තියාගන්න. අංක 4 චීනයේ හුවාකන්ද. 4 වෙනියට අපි යන්නේ චීනයේ හුවාකන්දට. චීන භාෂාවෙන් ෂන් කියලා කියන්නේ කන්දට නිසා මේ කන්දට කියන්නේ හුවාෂන් කියලා. මේ කන්ද ස්වර්ගයට යටින් තියෙන උසම සහ අතිශයම දුෂ්කර කන්ද විදිහටයි හඳුන්වන්නේ. චීනයේ ශුද්ධ වූ කඳු පහෙන් එකක් වෙන මේ කන්දේ උසම ස්ථානය වන දකුණ මුදුන මීටර් 2154ක් තරම් උසයි. මේ කන්ද නිකම්ම කන්දක් විතරක් නෙවෙයි. තාවෝ ආදීන්ගේ ආගමික මධ්‍යස්ථානයක්. ඉස්සර කාලේ මේ කන්දේ තිබුණේ පර්වතයේම කොටලා තිබුණු අඩි පාරවල් එල්ලෙන දම්වැල් විතරයි. ඒ නිසාම මේ ගමන හඳුන්වුවේ ලෝකයේ භයානකම කඳු නැගීම විදිහට. බොහෝ දෙනෙක් රාත්‍රී කාලයේ කඳු නගින්නේ ඉර උදා වෙන්න කලින් නැගෙනහිර මුදුනට ලං වෙන්න පුළුවන් නිසා. මොකද රාත්‍රී කාලයේදී මේ පාරවල් වල තියෙන ප්‍රපාතයන් හරියට පේන්නේ නැති නිසා. ඒක යම්කිසි ආරක්ෂාවක් ලෙසත් පැරැන්නන් සැලකුවා. මේ කන්ද වටා තියෙන පුරාවෘත්ත තවත් අද්භූතයි. ජුලින් ෂෙන් කියන දෙවියන් ගල් පොරවකින් මේ කන්ද දෙකට පළලා අලුත් මාර්ගයක් හැදුවා කියලත් චෙන්ෂියන් කියන කුමාරයා Tamanගේ අම්මව බේරගන්න කන්ද දෙකට පළලා පාෂාණයක් විවෘත කරපු බවත් කියවන ජනප්‍රවාද අදටත් දක්නට ලැබෙනවා. අද වන විට කේබල් කාර් ආරක්ෂිත පඩිපෙළවල් හදලා තිබුණත් හුවාෂන් කන්දේ ඇති ඒ පෞරාණික සහ අභියෝගාත්මක ස්වභාවය අදටත් සංචාරකයන්ව පුදුමයට පත් කරනවා. අංක 5 ලෙන්සොයිස් මරන්හෙන්සිස්. අද වීඩියෝ එකේ 5 වෙනි සහ අවසාන ස්ථානය තමයි බ්‍රසීලයේ තියෙන මේ අද්භූත භූමි භාගය. සතපුම් ගානක් පුරා දිවෙන මේ විශාල වැලි කඳු අතරේ ස්පටික වගේ පිරිසිදු නිල් පාට වතුර පොකුණු දහස් ගාණක් හැදිලා තියෙනවා. බොහෝ අය හිතන්නේ මේක කාන්තාරයක් කියලා. නමුත් විද්‍යාත්මකව මේ ස්ථානය කාන්තාරයක් නෙවෙයි. මොකද මෙතනට වර්ෂාපතනය ලැබෙනවා. වැසි කාලයට මේ වැලි කඳු අතරේ තියෙන පහත් බිම් වැසි ජලයෙන් පිරීලා යනවා. මෙහි තියෙන පාරගම්‍ය නොවන පාෂාණ තට්ටු නිසා ජලය පොළවට උරා ගන්නේ නැතුව දවස් ගාණක් යනකම් මේවා පොකුණු විදිහට පවතිනවා. පුදුම හිතන කාරණය තමයි මේ පොකුණු වියලි කාලයට සම්පූර්ණයෙන්ම වාෂ්ප වුණත් වර්ෂා කාලයේදී මාළු සහ විවිධ ජීවීන් ඒ පොකුණු වලට එන එක. වුල්ෆ් ෆිෂ් වැනි මසුන් වැලියට මඩ තට්ටුවල සැඟවි වියලි කාලය ගත කරන ආකාරය සොබාදහමේ තවත් එක ආශ්චර්යයක්. මේ අතිශය සුන්දර සහ වෙනස්ම භූදර්ශනය නිසාම 2024 දී යුනෙස්කෝ ආයතනය විසින් මේ ස්ථානය ලෝකුරුමයක් විදිහට නම් කළා තියෙනවා. ඒ වගේම හොලිවුඩ් වල ජනප්‍රිය ඇවෙන්ජර්ස් චිත්‍රපටවල වෝමිය ග්‍රහලෝකයේ දර්ශන රූගත කළෙත් මේ අපූර්ව ස්ථානයේදී. පෘථිවියම තවත් ග්‍රහලෝකයක් වගේ පේන මේ වගේ තැනක් ඔයාලට ජීවිතේ කවදා හරි දවසක දකින්න ලැබුණොත් ඒක ඔයාලගේ ජීවිතයේ ලොකුම භාග්යක් වෙයි. ඉතින් යාළුවනේ අද අප සංචාරය කරපු මේ අපූර්ව ස්ථාන පහෙන් ඔයාලව වැඩිපුරම පුදුමයට පත් කළේ මොකක්ද?
මේ ලයිස්තුවේ නැති ඔයාලා දන්න වෙනත් අද්භූත ස්වාභාවික නිර්මාණ ගැන පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අපේ මේ ගමන ඔයාලට දැනුමක් වගේම සතුටකුත් ලබා දුන්නා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ අමුතු ලෝකයේ සැඟවුණු තවත් ආශ්චර්යයන් ගැන දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝවෙන් තවත් මේ වගේම කුතුහලය දනවන මාතෘකාවක් අරන් අපි ඉක්මනටම හම්බ වෙමු. එතෙක් ඔයාලට සුබ දවසක්.